කුළුඳුලේ පහන. එහෙම නැත්නම් ගම්බාර දෙවියන්ට පළමුව දවසේ පහන දැල්වීම පිහිටපතා තියන්නා වූ දරුවනොත් වරන් දරුවනොත් කොහොමද පළමු දවසේ පහන ආලෝකමත් කරන්න කියලා අපි බලමු මොනවද එදාට අවශ්‍ය කරන පුද කියලා. පහම් කුටිය තුළ තියෙනා වූ දේවල් සම්බන්ධව මම කලින් කතා කරලා තියෙන වීඩියෝ වල බලන්න. ඒ සම්බන්ධව වීඩියෝ 7ක් කරලා ඇති. පළවෙනි දවසේ ඉඳලා පහන් දැල්වීම සම්බන්ධව අද බලමු. පළවෙනි දවසේ කුළුඳුල් පහන පත්තු කරන සම්බන්ධව තමයි අද කතා කරන්නේ. මුලින්ම ඔයාලා පිච්චමල් මාලයක් හොඳ සුවඳ හමන සම පිච්චමල් මාලයක් නම් වඩාත් හොඳයි. ඒ වගේම කොත්තමල්ලි වීදුරුවක් ගන්න. රොටියක් පුච්ච ගන්න කැඳ කොලයක. ඊට පස්සේ පිරිසිදු පැන් කෙන්ඩියක් ගන්න චූටි එකක් වුණත් කමන්නේ. 7 වරක් පෙරලා ගන්න. ඊළඟට නව ගුණ වෙලක් ගන්න. රතු උක් විලඳ මේ පැණි සහිත පළතුරු 10ක පළතුරු වට්ටියක්. ඊළඟට ගිලන්පස වීදුරුවක් මල් වට්ටියක්. ඊළඟට පැන් එකක් සුවඳ හඳුන් කූරු ඒව ගන්න. ඊට අමතරව ගොඩක් දෙවියෝ පීර කරනවා දුම් මැලීමේදී සාම්බ්‍රාණි හරි නැත්තම් හල් දුම් වල හරි ගන්න. අරගෙන ඉවර වෙලා හස්තං අපේ පුස්තක දරන් කියන ගාතාව කියන්න කලින් ඔයාලට පුළුවන් නම් ආරාධනා කවි ඒ වගේම යහන් කවි කියලා ආරාධනා කළා. ඊට පස්සේ වන්දනා කරන්න හස්තං අපේ පුස්තක දරන් කියන ගාතාව කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ කන්නලව මේ ආකාරයෙන් කියන්න. ගම්බා රාජෝත්තමයන්න් වහන්සේ ගම්සතක් දරන්නා වූ පොත්ගුල් 100කට අධිපතිකම් කරන්නා වූද ශ්‍රී ලංකා දරින් තලෙහි අපගේ වරන් දරුවන්ට නර දරුවන්ට අනවරම් බලවරන් ඥානවරන් තෙදවරන් ඔල්මාද දිෂ්ටි වරන් දෙන්නා වූද ඖෂධ වරන් දෙන්නා වූද අප යහන්තල රැක ගන්නා වූද ගම්බාර දිවි රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ අදපටන් මාගේ මල් යහන කැපගනිත්වා. අද රාත්‍රී 9:35 සිට දල්ලන්නා වූ පහන හෙට දින දක්වා බාරගනිත්වා. මේ පහන් ආලෝකයේ බලයෙන් මාගේ ඥානාලෝකයේ වැඩි දියුණු කර දෙනසේක්වා. ඔබ වහන්සේ මාගේ අනවරම් බලවරන් තෙදවරන් ඥානවරන් දිෂ්ටිවරන් ත්‍රිකාල නුවණාදී යෝග බල විද්‍යාව දියුණු කර දෙනසේක්වා. මාගේ නිවස භූමියේද 4 කොන 8 කොන ආරක්ෂා කරන දෙනසේක්වා. ඒ වගේම මේ පහන් මාලාව දැල්වාගෙන යාමේදී මට දානකයක් මලකයක් බණ ගෙදරක් රෝහල් ගත වීමක් ආදී නිවසෙන් බැහැරව සිටිනා වුණ අවස්ථාවකදී මේ පහන් මාලාව එදා දිනට දැල්වීමට නොහැකි වෙනවා. ඒ අවස්ථාවවලදී මට කිසිම හිරිහැරයක් කරදරයක් බාධකයක් කරන්න නැතුව දඬුවමක් ලබා දෙන්නේ නැතුව මාව ආරක්ෂා කරගෙන සේක්වා කියලා ඉල්ලීමක් කරන්න. ඒක වරන් දරුවන්ටත් පොදුයි අනිත් අයටත් පොදුයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් කන්න ලව් කරලා තමන් කැමති තව තියෙනවා නම් කවියක් හය මොනවා හරි දෙයක් කියන්න පුළුවන්. ඊට අමතරව ඒ කවි කියලා ඒ ගුණ ගායනා කරලා ඊට අමතරව ඊට පස්සේ 7 වරක් කර්ණිමෙත සූත්‍රය කියලා මෛත්‍රී භාවනාව වඩලා ඊට පස්සේ නානාවන්නෝ කියන ගාථාව 3 සැරයක් කියලා පින් අනුමෝදන් කරන්න. ගොඩක් හොඳයි. මාස 3ක් යනකම් ඔයාලා ගෙදරින් පිට නොගිහිල්ලා මේක මාස 3ක් හරියාකාරවම කරගෙන යනවා නම් ඒ කරගෙන යද්දී ඔයාලට ඒකේ කැප වෙන ආකාරයේ පිරිසිදු ඉන්න ආකාරයේ සියලුම දේවල් මම කියලා තියෙනවා. එහෙමනම් සියලු දෙනාටම ගම්බාර දෙවියන්ගේ පිහිටයි සියලු දෙනාටම කරන කියන කටයුතු සියලුම සර්ව ප්‍රකාරම් සාර්ථකව